හෙලෝ සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම. අදත් ඔබ සියලු දෙනා මගේ white fancy fashion YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මගේ නාලිකාව subscribe කරලා පුංචි උපකාරයක් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ පෙයත් සාය සහිත සාමාන්‍ය ඇඳුමක් මසාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි රෙද්ද දෙකට නවලා පෙයත් සාය මසා ගැනීමට අවශ්‍ය මිම්ම සලකුණු කරගන්නවා. ප්‍රථමයෙන් මේ විදිහට මිම්ම සකස් කරගන්නවා. දැන් අපි මේ විදිහට කපා ගන්නවා. සලකුණු කරපු මිම්මේ සලකුණු දිගේ මේ තියෙන්නේ අපි කපාගත් පෙයත් සාය. දැන් අපි සායට අවශ්‍ය බ්ලවුස් එක මසා ගන්න යන්නේ. මේ බ්ලවුස් එකට අවශ්‍ය පතුරම කපා ගන්න යන්නේ. මේ විදිහට රෙද්ද දෙකට නවලා බ්ලවුස් එකේ ෂෝල්ඩර් ටික මාක් කර ගන්නවා. මේ විදිහට අපි සලකුණු කර ගන්නවා බ්ලවුස් එකේ මිමි ටික. දැන් අපි කපාගත්ත පතුරම මේ විදිහට කපා ගන්නවා. මේ තියෙන්නේ බ්ලවුස් එකේ ඉදිරිපස. මේ විදිහට තමයි කපා ගත්තම පස්සේ මේ අපිට දකින්න ලැබෙන්නේ. දැන් අපි බ්ලවුස් එකේ පිටුපස කොටස කපා ගන්න යන්නේ. ඔයාලට කපාගත්ත ඉදිරිපස කොටස භාවිතා උපයෝගී කරගෙන මේ විදිහට පිටුපස කොටස කපා ගන්න පුළුවන්. දැන් අපි බ්ලවුස් එකට අවශ්‍ය අත කපා ගන්න යන්නේ. මේ විදිහට රෙද්ද හතරට නවාගෙන බ්ලවුස් එකට අවශ්‍ය අත කපා ගන්නවා. දැන් අපි බ්ලවුස් එකට අවශ්‍ය අතත් කපාගෙන අවසන්. අපි දැන් පතුරන් ටික කපාගෙන අවසන් නිසා අපි දැන් ඇඳුම මසා නිම කර ගැනීමටයි යන්නේ. බ්ලවුස් එකේ ඉදිරිපස පිටුපස ඩාට් ටික සකස් කරගමු. මේ විදිහට
ඩාට් ටික මසා ගන්නවා. මේ තියෙන්නේ අපි ඩාට් මසා අවසන් කරගත්තේ ඉදිරිපස සහ පිටුපස කොටස. දැන් අපි බ්ලවුස් එකේ ෂෝල්ඩර්ස් මේ විදිහට මසා ගන්නවා. දැන් අපි ෂෝල්ඩර් මසාගෙන ඉවරයි. දැන් අපි අපේ බ්ලවුස් එකේ කර මේ විදිහට මහගමු. මේ තියෙන්නේ අපි මසා අවසන් කරගත්ත බ්ලවුස් එකේ කර. දැන් අපි බ්ලවුස් එක සායට සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරගෙන ඉවරයි. දැන් අපි බ්ලවුස් එකේ අත් මසා ගමු. මේ විදිහට අපි බ්ලවුස් එක අත් මසාගෙන අවසන් කර ගැනීමට යන්නේ. දෙපැත්තේම අත් දෙක මසා ගත්තන් පස්සේ අපිට තියෙන්නේ සයිඩ් එක මසාගෙන වාටි නිම කර ගැනීමට. දැන් අපි අපේ ඇඳුමේ සයිඩ් එක මසා ගමු. සයිඩ් එක මසාගෙන අපි ඇඳුම නිම කර ගැනීමට යන්නේ. මේ ආකාරයට අපි අපේ ඇඳුමේ දෙපැත්තේම වාටිය මසා නිම කරගන්නවා.
අපි දෙපැත්තේම සයිඩ් මසාගෙන අවසන්. දැන් අපි අපේ ගවුම මසා නිම කරගෙන අවසන්. මේ තියෙන්නේ අපි මසා නිම කරගත් ඇඳුම. අපි ඊටමත් කුඩා කාලයකින් මේ විදියට ගවුමක් මසාගෙන අවසන් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා හිතනවා නම් මගේ මේ වීඩියෝව ගොඩක් වැදගත් කියලා ඔයාලට පුළුවන් මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් හරි කමෙන්ට් එකක් හරි දාන්න. ඉතින් අදත් මගේ මේ වීඩියෝ නරඹපු ඔයාලා සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනාත් කරනවා. බොහොම ස්තුතියි.